ආයුෂ බොහෝ වේවා කියලා මේ වීඩියෝ එක බලන හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මිත්‍රෝනි, අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහා ගංගාවල් පවා පිටාරේ යවන්න පුළුවන් ආපෝ කසින භාවනාව ගැන. මිත්‍රෝනි, මේ භාවනාවෙන් ශක්තිය උපදවගෙන පොළවේ කිමිදී වෙන තැනකින් මතුවීම, වැසි ඇති කිරීම, ගංගා මුහුදු මැවීම, පර්වත ආදිය සෙලවීම, භූමිකම්පා ඇති කිරීම ඇතුළු ආකාරවලින් ආපෝ ධාතුව පාලනය කරන්න පුළුවන් වෙනවා. ආපෝ කියලා කියන්නේ අපි එදිනෙදා දකින ජලයටයි. ආපෝ ස්වභාවය කියන්නේ ගලාගෙන යන ස්වභාවයටයි. මිත්‍රෝනි, අපි පටවි කසිනය ගැන කරපු වීඩියෝවත් ටිකක් බලලා එන්න කියලා ඔයාගෙන් මං ඉල්ලනවා. මොකද පටවි කසිනය ගැන තියෙන එකම තමයි මේ ආපෝ කසිනය ගැනත් තියෙන්නේ. කසින මණ්ඩලය තමයි හැම භාවනාවකම වෙනස් වෙන්නේ. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. ඉතින් මිත්‍රෝනි, මේ භාවනාව ගැන ඔයාට මම කියලා දෙන්න කලින් මේ භාවනාව පාවිච්චි කරලා ශක්තිය උපදවගත්ත භික්ෂූන් වහන්සේ නමක්ව මම ඔයාට වීඩියෝ එකකින් පෙන්නනවා. එහෙනම් මේ වීඩියෝ එකත් බලලා භාවනාවට යමු. දැකද මිත්‍රෝනි? එහෙනම් අපි මේ භාවනාවට ඉක්මනින්ම යමු. ඉතින් මිත්‍රෝනි, ඔයාට මේ භාවනාව කරන්න ඕනෑම වතුර තියෙන ගඟක්, ලිඳක්, පොකුණක් මේ වගේ ඕනෑම තැනක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි වතුර තියෙන්නම ඕන. නැත්නම් ඔයාට පුළුවන් පුංචි භාජනයකට පිරිසිදු වතුර ටිකක් පුරව ගන්න. මිත්‍රෝනි, ඔයා ඒ පිරිසිදු වතුර භාජනය මීටරයක් පමණ දුරින් තියලා භාවනා ආසනයකින් ඒක ඉස්සරහින් ඔයා දැන් ඉඳගන්න. ඉතින් මිත්‍රෝනි, ඔයා මේ පුරවගත්ත වතුර භාජනයේ මීටරයක් පමණ දුරින් තියෙන වතුර භාජනයේ නැත්නම් කසින මණ්ඩලයේ වතුර ටික දිහා බලාගෙන ආපෝ විදිහට හිතෙන් මෙනෙහි කරන එක කරන්නම ඕන. ඉතින් ඔයා දැන් ඒක මෙනෙහි කරන්න ආපෝ කියලා දිගටම මෙනෙහි කරන්න. ඔයා මේක කරාට පස්සේ හොඳින් ඒ ආපෝ කසින මණ්ඩලය ඔයාගේ හිතේ ග්‍රහණය වුණාට පස්සේ ඔයා S2 වහගෙනත් ආපෝ කියලා දිගටම මෙනෙහි කරන්න. මෙහෙම දිගටම කරද්දී ඔයාගේ හිතේ උද්ග්‍රහ නිමිත්ත නැත්නම් උග්ගහ නිමිත්ත උපදිනවා. මිත්‍රෝනි, මේ වීඩියෝ එකෙන් කියන වචන සමහරක් ඒවා මම ඔයාට විස්තර කරලා දෙන්න යන්නේ නැහැ. මොකද පටවි කසින වීඩියෝ එකෙත් මම මේවා හොඳින් විස්තර කරලා දීලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා පටවි කසින වීඩියෝ එකත් බලන්න කියලා ඔයාට මං ආරාධනා කරනවා. ඉතින් මෙහෙම උග්ගහ නිමිත්ත ඔස්සේ දිගටම භාවනා කරගෙන යද්දී මේ යෝගාවචරයට නැත්නම් ඔයාට පළමු සමාධිය වෙන පරිකර්ම සමාධිය උපදිනවා. ඉතින් මේ පරිකර්ම සමාධිය ඒ තරම් ශක්තිමත් නෑ මිත්‍රෝනි. මේක දිගටම වඩන්න තමයි ගොඩක් ශක්තිමත් වෙන්නේ. ඉතින් තවත් ඉදිරියට මේ භාවනාව ප්‍රගුණ කරගෙන යද්දී ඔයාට පටිභාග නිමිත්ත උපදිනවා. ඉතින් මේ පටිභාග නිමිත්ත අඟලක්, අඟල් දෙකක්, අඩියක්, අඩි දෙකක් මුළු දසත පුරාම පැතිරේවා කියලා ඔයා අදිෂ්ඨාන කරන්න ඕන. ඉතින් මෙතනින් පස්සේ ඔයාගේ ශරීරයේ බර ශුන්‍යයි කියලා, ඔයාගේ ශරීරය ගොඩක් සැහැල්ලුයි කියලා ඔයාට දැනෙන්න පටන් ගන්නවා මිත්‍රෝනි. මෙන්න මේ අවස්ථාවෙන් පස්සේ මිත්‍රෝනි, ඔයා මෙතෙක් වෙලා සිහි කරපු පටවි කියන සිතිවිල්ල නවත්තලා දාන්න ඕන. ඒක නවත්තලා දාලා හැම තැනම පැතිරිලා තියෙන කසින මණ්ඩලයේ එක නිශ්චිත තැනක් අරමුණු කරගෙන මේ පටවි කසිනය තුල විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය මාහට ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. ඉතින් මෙන්න මේ අවස්ථාව අපර්ණා සමාධිය කියලා තමයි නම් කරන්නේ. ඉතින් මිත්‍රෝනි, මෙන්න මෙතනින් පස්සේ අනිවාර්යෙන්ම ඔයා පංචවිධ වශී වලින් නැත්නම් ප්‍රථම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය කියන ධාන පහෙන්ම වශී කරගන්න ඕන ආපෝ කියන කසිනය. එහෙනම් මිත්‍රෝනි, අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක් වෙන්න කියලා ශක්ති ප්‍රොඩක්ෂන් අපි ප්‍රාර්ථනා කරනවා.